ඉන්දියාව පසුබෑමකට ලක්වේ. ඉන්දියා පාකිස්තාන ගැටුමේ නවතම තත්ත්වය. මේ වන විට ඉන්දියාවේ හා පාකිස්තානයේ ගැටුමක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න කාරණය. ඉදිරි ගැටුමකදී ඉන්දියාවට පාකිස්තානය සමග සැලකිය යුතු පසුබෑම් වලට මුහුණ දීමට සිදුවහොත් කුමක් සිදුවේද? අපි අද කතා කරන්න යන්නේ මේ ගැටුම සමග ඉන්දියාව පසුබෑමකට ලක් වෙනවාද? එම වෙනවා නම් ඒ කුමන හේතු නිසාද කියලයි. මෙය අනාවැකියක් නොවේ. විය හැකි අවදානම් ක්‍රියා සහ අවාසනාවන්ත ලෙස රජයේ තීරණ එවැනි ප්‍රතිඵලයකට දායක විය හැකි ආකාරය පිළිබඳ ගවේෂණයක්. උපාය මාර්ගික වැරදි ගණනය කිරීම, අභ්‍යන්තර අභියෝග, තාක්ෂණික අඩුපාඩු සහ රාජ්‍යතාන්ත්‍රික අතපසුවීම් වැනි දේ අපි විමසා බලමු. ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක මේ වීඩියෝවේ අවසානය වන තෙක් රැඳිලා ඉන්න කියලා. නරකම අවස්ථාවකදී ඉන්දියාවට සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. රජයේ තීරණ අසාර්ථක විය හැකි එක් තීරණාත්මක අංශයක් වන්නේ උපාය මාර්ගික සැලසුම් කරනවා. ඉන්දියාව සමහර විට පවතින හමුදාමය උත්තරීතරභාවය පිළිබඳ හැඟීමකින් පෙළඹී තීරණාත්මක වැරදි විනිශ්චයන් කරන තත්ත්වයක් සිතන්න. අධික විශ්වාසය සහ අවතක්සේරු කිරීම. රජය අධික ලෙස සුභවාදී තක්සේරු කිරීම වලින් බලපෑම් ලබා පාකිස්තානයේ අධිෂ්ඨානය සහ එහි සන්නද්ධ හමුදාවන්ගේ නවීකරණය අවතක්සේරු කරනවා යයි සිතමු. ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිවල හෝ මිසයිල් හැකියාවන්හි ප්‍රධාන දියුණුවීම් ඔවුන් සමහර විට නොසලකා හැරිය හැකි. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ පහසුව සහ වේගය පිළිබඳ වැරදි උපකල්පන සමග ඉන්දියාව ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට හේතු විය හැකිය. දෝෂ සහිත බුද්ධි තොරතුරු. දේශපාලන පීඩනයන් හෝ නිලධාරිවාදී බාධක හේතුවෙන් බුද්ධි අංශවලට පාකිස්තානයේ අභිප්‍රායන් සහ හැකියාවන් පිළිබඳ නිවැරදි හා කාලෝචිත තක්සේරු කිරීම සැපයීමට නොහැකි වේ යයි සිතන්න. මෙය ඉන්දියාව උපාය මාර්ගිකව පුදුමයට පත්වීමටත් ආරම්භක පාඩු සහ ප්‍රතික්‍රියාශීලී ස්ථාවරයකට පත්වීමටත් හේතු විය හැකිය. නිදසුනක් වශයෙන් නිශ්චිත අංශයක් ඔස්සේ පාකිස්තානයේ ප්‍රධාන හමුදා බලයනියක් ගොඩනැගීමක් හඳුනා ගැනීමට අපොහොසත් වීම ඉන්දියානු හමුදාවන් අවධානමට ලක් කළ හැකිය. රාජ්‍යතාන්ත්‍රික හුදකලාව. දුර්වල රාජ්‍යතාන්ත්‍රික තීරණ ඉන්දියාවේ උත්සාහයන් දැඩි ලෙස අඩාට කළ හැකිය. රජයේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් පවා දුරස් කරන තත්ත්වයක් සිතන්න. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංසදවලදී තීරණාත්මක හමුදා සැපයුම්, බුද්ධි තොරතුරු මාරුව සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය නොමැතිවීමට හේතු විය හැකි අතර ඉන්දියාව උදකලා වී ජාත්‍යන්තර පීඩනයට මුහුණ දීමට සිදු විය හැකිය. ගැටුමකට ටික කාලකට පෙර හෝ අතරතුර ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකු සමග මතභේදාත්මක ප්‍රතිපත්තිමය තීරණයක් සම්බන්ධතා පළුදු කරන උපකල්පිත තත්ත්වයක් ගැන සිතන්න. ආර්ථිකය නොසලකා හැරීම. හුදෙක් හමුදා ගොඩනැගීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන රජයක් තීරණාත්මක ආර්ථික සාධක නොසලකා හැරිය හැකිය. වෙළඳ මාර්ගවල හදිසි බාධාවක් හෝ ආර්ථික ඔරොත්තු දීමේ සැලසුම් නොමැතිකම දිග්ගැසුණු ගැටුම්කාරී තත්ත්වයක් තුළ දැඩි ආර්ථික පීඩනයකට තුඩු දිය හැකි අතර සදාචාරයට සම්පත් ලබා ගැනීමට සහ හමුදා මෙහෙයුම් පවත්වාගෙන යාමේ හැකියාවට බලපෑම් කළ හැකිය. ආරක්ෂාව සඳහා පමණක් අරමුදල් හරවා යැවීම හේතුවෙන් තීරණාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රමාද වී ආර්ථිකය අවදානමකට ලක්වන තත්ත්වයක් සිතන්න. උපාය මාර්ගික වැරදි ගණනය කිරීම වලින් ඔප්පට රජයේ තීරණ වලින් පැන නගින අභ්‍යන්තර අභියෝග ඉන්දියාවේ යුද්ධ ප්‍රයත්නය සැලකිය යුතු ලෙස දුර්වල කරන්න පුළුවන්. නිලධාරිවාදී අකාර්යක්ෂමතාව. ආරක්ෂක ප්‍රසම්පාදනයේ නිලධාරිවාදී බාධාවන් සහ ප්‍රමාදයන් හමුදාවට දිගටම බාධා කරන තත්ත්වයක් සිතන්න.
තීරණාත්මක උපකරණ හිඟවීම, පවතින වේදිකාවල ප්‍රමාද වූ නඩත්තු කිරීම සහ අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රමාද වී යෙදවීම පෙරමුණේ සිටින බටපිරිස්වල කාර්යක්ෂමතාව දැඩි ලෙස අඩාල කළ හැකිය. සොල්දාදුවන් පිටියේ සිටියදී වැදගත් පතොරම් හෝ අමතර කොටස් නිලධාරිවාදී ක්‍රියාවලීන්හි සිරවී ඇති ආකාරය සිතන්න. දේශපාලන ભેදය. ගැටුමකට පෙර හෝ අතරතුර බෙදම්වාදී රජයේ ප්‍රතිපත්ති මගින් උක්‍රවිය හැකි ජාතික එකගතාවක් සහ දේශපාලන අරබුද නොමැතිකම ජාතික එකමුතුව සහ සදාචාරය දුර්වල කරන්න පුළුවන්. යුද ප්‍රයත්නය සඳහා මහජන සහයෝගය බිඳීයා හැකි අතර සමාජ නොසන්සුන්තාවයට හේතු විය හැකි අතර සම්පත් බල මුළු ගැන්වීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජයට ඇති හැකියාවට බාධා ඇති කළ හැකිය. විරුද්ධ පක්ෂ රජයේ ගැටුම් කළමනාකරණය දැඩි ලෙස විවේචනය කරමින් මහජන විරෝධතාවලට සහ අවුල්සාගත තත්ත්වයකට මඟ පාදන තත්ත්වයක් සිතන්න. බාණ්ඩ ප්‍රවාහන දුෂ්කරතා. ප්‍රමාණවත් නොවන සැපයම් යටිතල පහසුකම් වල ආයෝජනය සහ දුර්වල සැලසුම්කරණය පෙරමුණේ සිටින බටපිරිස්වලට සැපයුම් සැපයීමේදී දැඩි බාධක ඇති කළ හැකිය. ප්‍රමාණවත් නොවන ප්‍රවාහන ජාලයන් හෝ අකාර්යක්ෂම කළමනාකරණයේ හේතුවෙන් ඉන්ධන, පතරම් සහ වෛද්‍ය සැපයුම් නියමිත වේලාවට තීරණාත්මක ප්‍රදේශවලට ළඟාවීමට අපොහොසත් වන තත්ත්වයක් සිතන්න. මෙය හමුදාවන්ගේ සටන් කිරීමේ හැකියාව සහ සදාචාරයට සෘජුවම බලපෑම් ඇති කළ හැකිය. ආර්ථික විෂමතා සහ සමාජ නොසන්සුන්තාව. ඇතුළත් රජයේ ප්‍රතිපත්ති මගින් විසඳා නොගතහොත් පවතින සමාජ ආර්ථික විෂමතා ගැටුම්කාරී තත්ත්වයක් තුළ සෝරාකෑමට ලක්විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට හෝ ප්‍රජාවන්ට ආර්ථික දුෂ්කරතා අසමන් ලෙස බලපාන අතර අමනාපයට හා පාකිස්තානයට ප්‍රචාරක හෝ වෙනත් ක්‍රම මගින් සෝරාකෑමට හැකි අභ්‍යන්තර අස්ථාවරත්වයට හේතු විය හැකි තත්ත්වයක් සිතන්න. තාක්ෂණික උත්තරීතර භාවය ජයග්‍රහණයේ සහතිකයක් නොවේ. ආරක්ෂක පර්යේෂණ සංවර්ධනය සහ යෙදවීම සම්බන්ධ රජයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. බුද්ධි තොරතුරු අසාර්ථක වේ. උසස් බුද්ධි තොරතුරු රැස් කිරීමේ සහ විශ්ලේෂණය තාක්ෂණයන්හි ප්‍රමාණවත් ලෙස ආයෝජනය කිරීමට අපොහොසත් වීම ඉන්දියාව පාකිස්තානයේ ප්‍රධාන හමුත්මය ක්‍රියාකාරකම් සහ උපාය මාර්ග පිළිබඳ අන්ධ විය හැකි තත්ත්වයක් සිතන්න. දුර්වල බුද්ධි තොරතුරු උපාශීලී වැරදි සහ සටන් බිමේ සැලකිය යුතු පාඩුවලට තුඩු දිය හැකිය. නිවැරදි තත්ත්වකාලීන බුද්ධි තොරතුරු නොමැතිකම හේතුවෙන් ඉන්දියානු හමුදා සැඟවී සිට පහර දෙන ස්ථානයකට ඇතුළු වන තත්ත්වයක් ගැන සිතන්න. අප්‍රමාණවත් ආයුධ යෙදවීම. හුදෙක් උසස් ආයුධ සන්තකයේ තබා ගැනීම ප්‍රමාණවත් නොවේ. මෙම පද්ධති ඒකාබද්ධ කිරීම, පුහුණු කිරීම සහ උපායශීලීව යෙදවීම සම්බන්ධ දුර්වල රජයේ තීරණ ඒවායේ කාර්යක්ෂමතාව අඩු කළ හැකිය. නිසි නියම පුහුණුවක් හෝ දෝෂ සහිත මෙහෙයුම් මූර්ධර්ම නොමැතිකම හේතුවෙන් මිල අධික ප්‍රහාරක ජෙට් යාන අකාර්යක්ෂම ලෙස භාවිතා කරන තත්ත්වයක් සිතන්න. සයිබර් අවදානම්. නූතන යුගයේ සයිබර් යුද්ධය තීරණාත්මක වේ. සයිබර් ආරක්ෂක සහ ප්‍රහාරක හැකියාවන්හි ප්‍රමාණවත් ලෙස ආයෝජනය කිරීමට රජය අපොහොසත් වීමෙන් ඉන්දියාව තීරණාත්මක යටිතල පහසුකම් සංනිවේදන ජාල සහ හමුදා පද්ධති ඉලක්ක කරගත් විනාශකාරී සයිබර් ප්‍රහාරවලට ගොදුරු විය හැකිය. ඉන්දියාවේ අණ සහ පාලන පද්ධති කඩාකප්පල් කරන අසාර්ථක සයිබර් ප්‍රහාරයක් පාකිස්තානයේ දියත් කරන තත්ත්වයක් සිතන්න. පැරණි මූල ධර්ම. යාවත්කාලීන වන යුද උපක්‍රමවලට අනුවර්තනය වීමට අපොහොසත් වන සහ යල් පැන ගිය හමුදා මූලධර්මවලට ඇලී සිටින රජයක් වඩාත් කල්ලිසර සහ අනුවර්තනය විය හැකි ප්‍රතිවාදියෙකුට එරෙහිව ඉන්දියානු හමුදාවන් සැලකිය යුතු අවාසියකට පත් කළ හැකිය. නූතන නිරවද්‍ය ප්‍රහාරවලට ගොදුරු විය හැකි සම්ප්‍රදායික මහා පරිමාණ සැලැස්ම මත ඉන්දියානු හමුදා
යොදා විශ්වාසය තබන තත්ත්වයක් සිතන්න. අවසාන වශයෙන් ගැටුම් අතරතුර දුරු රාජ්‍ය තාන්ත්‍රික තීරණ ඉන්දියාවට දිගු කාලීන බරපතල ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකිය. මිත්‍ර පාක්ෂිකයන් දුරස් කිරීම. රජය ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයන් සමග සාකච්ඡා නොකර ඒකපාර්ශ්වික තීරණ ගන්නා අතර විශ්වාසය සහ සහයෝගය නැතිවීමට හේතුවන තත්ත්වයක් සිතන්න. ඉන්දියාවට වඩාත්ම අවශ්‍ය වූ විට තීරණාත්මක සම්පත් සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය නොමැතිවීමට මෙය හේතු විය හැකිය. ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අපොහොසත් වීම. තම මතය ඵලදායී ලෙස සංවේදනය කිරීමට සහ ජාත්‍යන්තර අනුකම්පාව දිනා ගැනීමට අපොහොසත් වීමෙන් ඉන්දියාව ගෝලීය වේදිකාවේ හුදකලා විය හැකිය. මෙය ජාත්‍යන්තර සංසදවලදී අවාසි සහගත යෝජනා සම්මත වීමටත් ප්‍රතිපාදියා විසින් ගන්නා ලද ක්‍රියා හෙලා දැකීමට නොහැකි වීමටත් හේතු විය හැකිය. ජාත්‍යන්තර සම්බාධක දුර්වල ලෙස සැලසුම් කරන ලද හමුදා ක්‍රියාමාර්ග හෝ අසමාන ප්‍රතිචාරයක් ලෙස සැලකීම ජාත්‍යන්තර සම්බාධකවලට තුඩු දිය හැකි අතර ඉන්දියාවේ ආර්ථිකයට සහ දිගුකාලීන උපාය මාර්ගික අවශ්‍යතාවලට දැඩි ලෙස හානි කළ හැකිය. හානි වූ කීර්තිය දුර්වල ලෙස කළමනාකරණය කරන ලද හෝ සැලකිය යුතු සිවිල් වැසියන්ගේ ජීවිත හානිවීමට හේතු වූ ගැටුමක් ඉන්දියාවේ ජාත්‍යන්තර කීර්තියට සහ මෘදු බලයට දැඩි ලෙස හානි කළ හැකි අතර එහි දිගුකාලීන විදේශ ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීම වඩාත් දුෂ්කර කරයි. ඉතින් ඉන්දියාවට සැලකිය යුතු ශක්තියින් තිබුණද උපාය මාර්ගික සැලසුම්කරණය, අභ්‍යන්තර කළමනාකරණය, තාක්ෂණික අනුවර්තනය සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් රජයේ වැරදි තීරණ මාලාවක් අවාසනාවන්ත ලෙස පාකිස්තානය සමග ඇති ගැටුමකදී සැලකිය යුතු පසුබෑම්වලට තුඩු දිය හැකි ආකාරය මෙම උපකල්පිත තත්ත්වය මගින් පෙන්නුම් කරයි. හමුදාමය ශක්තිය පමණක් සාර්ථකත්වයේ සහතිකයක් නොවන බවත් සංකීර්ණ ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේදී නුවණැති හොඳින් දැනුවත් වූ පාලනයක් අතිශයින් වැදගත් බවත් එය අපට මතක් කර දෙයි. මේ පැහැදිලි කිරීම ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මේ ගැටුමෙන් ඉන්දියාව පසුබෑමකට ලක්වේ කියලා ඔයාව හිතනවද? ඔයාලගේ අදහස් කමෙන්ට්ස් වල දාන්න. අවසානයේ වෙනකන් අපේ වීඩියෝ බලපු ඔයාලට ස්තුතියි. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. සුබ දවසක්.